Donc la grâce, නමුත් අපි අර්ථකථනයක් දෙනවා නම් කරුණාවට c'est une faveur, c'est quelque chose que Dieu nous donne alors qu'on ne le mérite pas. ස්වාමීන් වහන්සේ විසින් අපිට දෙනු ලබන අනුග්‍රහයක් අපි ලැබිය නොයුතු අනුග්‍රහයක් උන්වහන්සේ ලබා දෙනවා. Et la miséricorde, ඒ විදිහට බැලුවොත් ඒක අනුග්‍රහය කියලා බැලුවොත් voilà, ça c'est quelque chose que Dieu ne nous donne pas alors qu'on devrait le mériter. අනුග්‍රහය කියන්නේ උන්වහන්සේ දෙන්නේ නැහැ නමුත් අපි ලැබිය යුතු දෙයක්. Donc si jamais on dit simplement la grâce, on le dit souvent pour la vie éternelle parce qu'on est sauvé. අපි සාමාන්‍යයෙන් කියනවා කරුණාව කියලා කියන්නේ අපි ඒ මතු ජීවිතේ නැත්නම් උන්වහන්සේ සමග ගත කරන්න යන ලැබෙන ජීවිතේට ලැබෙන දෙයක් කියලා. Et la miséricorde, comme l'a dit mon frère pendant la louange, c'est que on est pécheurs, donc le salaire du péché c'est la mort et on devait aller en enfer, mais Dieu ne nous a pas permis d'aller en enfer. අපි ඉස්සෙල්ලා කතා කළා වගේ අනුග්‍රහය කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ අපිට දෙනු ලබන දෙයක්. අපි උන්වහන්සේ තුල නැති හින්දා අපි විනාශ වෙන්න තිබුණා. නමුත් උන්වහන්සේ අපිට විනාශ නොදී ගලවගත් එක අනුග්‍රහය. Du coup, je vais lire Éphésiens 2, 8, 9. Alors, pour certains, on le connaît par cœur déjà. අපි එපිස දෙකියට කියන්නේ නෝ. Car c'est par la grâce que vous êtes sauvés, par le moyen de la foi. ඒකේ කතා කරනවා අපි උන්වහන්සේගේ අනුග්‍රහය කරුණ කොටගෙන තමයි අපි ගැලවි තිබෙන්නේ කියලා. C'est le don de Dieu. ඒක දෙවියන් වහන්සේ අපිට දෙන දෙයක්. උන්වහන්සේගෙන් ලැබෙන දෙයක්. Et ce n'est point par les œuvres. අපි Ah, je suis en train de lire le verset, oui, voilà. mais je ne dis pas. Okay. Ce n'est point pour les œuvres. අටවෙනි පදයේ කියන ඔක්ෂද ඇදහිල්ල කරුණ කරගෙන ඒ අනුග්‍රහය නුඹලා ගැලවි සිටිනෝය. ඒ නුඹලාගේම නොව දෙවියන් වහන්සේගේ ජීවනාව වේ කියලා. Amen. Amen. Ce n'est pas pour les œuvres pour que personne ne se glorifie. ඒ ඉඳක් කිසි කෙනෙක්ව ගෞරවයට පත් කරන්න බෑ උන්වහන්සේ හැරෙන්න. La grâce, c'est vraiment un pilier de la foi chrétienne. Pour nous, c'est très important. අපේ ක්‍රිස්තියානි ජීවිතයේ අඩිතාලම කියන නගින පඩිය තමයි උන්වහන්සේගේ කරුණාව කියලා කියන්නේ. Mais c'est pas seulement le moment où on a été sauvé. ඒක අපි ගැලීම ලැබපු වෙලාවේ පමණක්ම නෙවෙයි. C'est l'air qu'on respire. ඒක අපි හුස්ම අපි ගන්න ලබන හුස්ම නැත්නම් අපි නිතින්ම කරන්නා වූ දෙයක් උන්වහන්සේගේ C'est tout ce කරුණාව. que nous avons. ඒක තමයි අපිට දිවෙන හැමදේම. C'est tout ce que nous sommes. ඒක තමයි අපි සැදීලා තිබෙන දේ උන්වහන්සේගේ කරුණාව. Et on l'a chanté là encore juste une fois quand on était en train de prendre la Sainte Seine aussi, au Bekaouna. අපි රාත්‍රී භෝජන වේලාවේදී අපි ගායනා කළා ඔබගේ කරුණා දයා ගුණ කියන ගීතිකාව. Et la réalité, c'est qu'on ne peut jamais épuiser la grâce de Dieu. අපිට කවදාකවත් උන්වහන්සේගේ කරුණාවෙන් ඉවත ඒ කියන්නේ මදි වෙන්නේ නැහැ. ඒක හැමතිස්සෙම තිබෙන දෙයක් උන්වහන්සේගේ කරුණාව. Et on ne peut pas dire, il n'y a pas un jour dans notre vie, අපිට කියන්න බෑ ජීවිතේ එක දවසක් පමණයි කියලා. aujourd'hui, j'ai pas besoin de la grâce de Dieu. අපිට කියන්න බෑ අද දවසට මට උන්වහන්සේගේ කරුණාව අවශ්‍ය නැහැ කියලා. Ça, c'est un mensonge. ඒක බොරුවක්. Peut-être qu'aujourd'hui, en ce moment, il y a beaucoup de soleil. අද දවස් අපි දකිනවා ඉරේදී තිබෙන හොඳට. Et on connaît les Sri Lankais, on est habitué au soleil. Enfin, ceux qui vivent. අපි දන්නවා ශ්‍රී ලාංකික විදිහට අපි ආරක්ෂණයට අපි ගොඩක් ආශා කරන පිරිසක්. Et là, quand on est soleil, on se dit, ah, enfin, c'est bon, il y a du soleil, tout va bien. අපිට කියන්න පුළුවන් අන්තිම වශයෙන් ඇතියන්තම් අපිට අවුව වැටලා දිනවා දැන් කියලා ප්‍රංශයට. Là, tout est bien, c'est bon. හැම දෙයක්ම හොඳින් යනවා. Il y a les fleurs qui arrivent, මල් පිපෙනවා. donc on est très content. අපි ඉතා සන්තෝෂයෙන් සිටිනවා. Mais la réalité, c'est qu'on se réveille, même quand on se réveille chaque jour, c'est par la grâce de Dieu. නමුත් අපි මතකද ගන්න ඕනේ අපි නැගිටින හැම දවසක්ම අපි නැගිටින උන්වහන්සේගේ කරුණාවෙන්දයි කියලා. On dépend de sa grâce tous les jours. ඒ අපිට ඕනේ උන්වහන්සේගේ කරුණාව සෑම දවසකම. Et aussi bien aujourd'hui, ඒ වගේම අද දවසටත් bien plus que même le jour où on a été sauvé. අපි ගැලවීම ලැබු දවසට වඩා අපිට අද දවසේ කරුණාව අවශ්‍ය වෙන උන්වහන්සේගේ. Et pourtant, ඒත් සමගම ça nous arrive d'oublier. On oublie la grâce. අපි උන්වහන්සේගේ කරුණාව අමතක කරනවා. On prend ça pour quelque chose d'acquis. අපි හිතනවා ඒක අපිට ලැබිලා ඉවරච්ච දෙයක් කියලා. Et on se repose sur notre propre intelligence, අපි අපගේම දැනගැන්මේ අපි පිහිටා සිටිනවා. sur notre propre force, අපගේ ශක්තිය අපි පිහිටා සිටිනවා. pour régler nos problèmes du quotidien. අපිට එන ප්‍රශ්න වලට මුහුණ දෙන්න අපි අපගේම නුවණේ පිහිටා සිටිනවා. Mais la réalité, c'est qu'on ne peut pas vivre notre vie chrétienne නමුත් අපිගේ සත්‍යතාවය නම් අපගේ ක්‍රිස්තියානි ජීවිතය අපිට ජීවත් වෙන්න බෑ. sans la grâce de Dieu, උන්වහන්සේගේ කරුණාව නැතුව. sans sa puissance. උන්වහන්සේගේ බලය නැතුව. Alors c'est vrai qu'aujourd'hui, du coup, le thème, vraiment, ce qu'on va venir, c'est dépendre de la grâce de Dieu
chaque jour. අද දවසේ මාතෘකාව ඔබට කියනවා නම් උන්වහන්සේගේ කරුණාව තුළ නිතිපතා නැත්නම් දිනපතා ජීවත් වීම යැපීම. Alors on en a parlé déjà voilà, plusieurs dimanches et je pense que du coup maintenant vous connaissez aussi certaines histoires. අපි ඉරිදා කීපයක්ම කතා කළා. දැන් ඔබ දන්නවා ඇති දැනටමත් අපි කතා කරපු මාතෘකා කීපයක්. Mais vraiment sa grâce est magnifiée උන්වහන්සේගේ කරුණාව ඉතා විශිෂ්ටයි. ඒක මහිමාන්විතයි. dans notre faiblesse. අපගේ දුර්වලකම් තුලදී. Et je pense que clairement aujourd'hui aussi, là aujourd'hui même pendant le temps de louange, on a fait l'expérience de la grâce de Dieu. මම හිතනවා අද නමස්කාර තුලදී අපගේ ජීවිතයේ හැම දවසකත් අපි කරුණාව අත්දකින්නවා ඇති කියලා. Peut-être aujourd'hui, voilà, il y avait, c'est vrai, la corde de la guitare était cassée, on ne pouvait pas trop la jouer. අද දවසේ ගිටාරයේ කම්බියක් කැලින්ද අපිට ඒක ගහන්න බැරි වුණා. Mais il y avait la grâce de Dieu sur l'équipe de louange. නමුත් උන්වහන්සේගේ කරුණාව ඒක ඒ සංගීත භාණ්ඩ තුල තිබුණා. Et toute l'église, toute l'assemblée, on a pu entrer dans ce moment de louange dans la présence de Dieu. මුළු සභාවටම අපිට උන්වහන්සේගේ අනුග්‍රහය තුළ ඇතුල් වෙන්න Et පුළුවන්කම peut-être ලැබුණා. voilà, Jennifer toute seule aussi au piano, qui a géré, qui a assuré. Donc බ්‍රාවෝ. c'est la grâce de Dieu aussi. Et vraiment, උන්වහන්සේ කරුණාව නිසා ජෙනිෆර් සහෝදරයට පුළුවන් වුණා තනියම ඒ පියානෝ මේ වාදනය avec කරන්න. Nathan évidemment. à la නාතන් batterie. ඩ්‍රම් එකේ ඉන්නකොට Mais vraiment, on se rend compte que dans notre faiblesse, අපි ඇත්තටම බැලුවොත් ඉතින් අපේ දුර්වලතාවය තුලදී quand on reconnaît notre faiblesse vraiment, අපගේ දුර්වලතාව අපි හඳුනා ගන්නවා et නම් qu'on la remet à Dieu, අපි ඒක උන්වහන්සේගේ දයාවට බාර කරනවා නම් on devient humble. අපි යටහත් වෙනවා නම් On a parlé aussi d'humilité justement dimanche අපි dernier. ලැජ්ජාවටපත් වීමක් ගැන නෙමෙයි කතා කරන්නේ. On a parlé d'humilité. අපි කතා කරන්නේ යටහත් තත්ත්වයට උන්වහන්සේ තුල යටහත් වීම ගැන. Et ça, c'est pas de la faiblesse, ඒක දුර්වලකමක් නොවේ. c'est la sagesse. ඒක ඇවිල්ලා ඉවරලා කීකරුකම. C'est la sagesse de, dans la faiblesse, d'aller vers Dieu. කීකරුකම තුල උන්වහන්සේ අපගේ දුර්වලකම තුල කීකරු වීමෙන් උන්වහන්සේගේ අනුග්‍රහයට තුල වීම. Et il faut vraiment qu'on le réalise, අපි තේරුම් ගත යුතු තිබෙනවා que quand on va vraiment dans chaque moment de faiblesse dans notre vie, අපගේ ජීවිතය අපි ගත කරන ඒ දුර්වලකම් අවස්ථාවවලදී c'est comme vraiment du plus petit comme moi, là j'étais en train de chercher comme une folle mon sac qui était juste là. මම ඉස්සෙල්ලා වගේ මගේ බෑග් එක නැති වෙලා මම හැමතිස්සෙම මෙතන හොයන වෙලාවෙ Comme par exemple quand on perd notre clé, on la cherche partout. අපේ යතුරු නැති වෙලා අපි හොයනකොට සමහර Et là on අවස්ථාවලදී dit Seigneur, Seigneur, s'il te plaît, montre-moi où අපි කියනවා ස්වාමීනි මට මේක පෙන්눔 කරන්න මේ ඉතින් කුඩා දෙයක් නමුත් ස්වාමීනි මේක මට පෙන්눔 කරන්න කියලා Et Seigneur montre sa grâce même dans ce උන්වහන්සේ moment-là. වෙලාවෙ උන්වහන්සේගේ කරුණාව පෙන්නනවා. Mais ça peut être aussi au moment d'une maladie, quand vous êtes entré dans une maladie comme Paul. ඒක රෝගයක් තුලදී වෙන්නත් පුළුවන්. Et le Seigneur montre sa grâce et dit ma උන්වහන්සේ grâce කරුණාව පෙන්නනවා ඔබට. te suffit. ඒක ඔබට ඇති. Et encore une fois, ce n'est pas justement la grâce, c'est pas l'expérience d'un moment quand vous êtes venu à Jésus-Christ. ඒ කරුණාව තව එක වාස්තාවක් කියන විදිහට ඔබ යේසුස්වහන්සේ තුට පැමිණ අවස්ථාවේදී පමණක් නොවේ. Mais c'est quelque chose dont on a besoin de faire l'expérience tous les jours. ඒක අපි ජීවිතේ හැමදාකම අපි අත්දකින්න ඕන දෙයක්. Et si on avait bien un dans la Bible qui pouvait se vanter, justement, qui pouvait se dire non, moi j'ai pas besoin de la grâce. අපි කිව්වොත් ඉතින් බයිබලයේ තුලට යන්නේ නැතුව අපි කිව්වොත් නෑ ස්වාමීනි මට ඔබගේ කරුණාව අවශ්‍ය නැහැ කියලා. Et කෙනෙක් කියනවා නම් යාර කියන පුළුවන් මට කරුණාව අවශ්‍ය නැහැ කියලා, c'est Paul. පෝල් Parce que Paul, voilà, il était érudit, il avait beaucoup de connaissances, il avait tout pour lui. පෝල් අපි දකින පවුල්තුමාට හැම දෙයක්ම ලැබිලා තිබුණා උන්වහන්සේ කරුණාව තුල. Mais c'est également lui qu'on voit dans la Bible quand on lit sa parole qui est tellement humble, qui dit je suis vraiment le pire de tous. ඒ අපි දකිනවා බයිබලයේ සඳහන් කරන පවුල්තුමා කියනවා මම තමයි ඌ යටත් වෙලා ඌ කියනවා මම අවසාන අන්තිමයි මම තමයි මේක ඉන්න බාලම කෙනා කියලා. Donc j'aimerais vous poser cette question, est-ce que vraiment vous reconnaissez votre faiblesse? Est-ce que dans votre faiblesse vous allez vers Dieu? මම අද ඔබගේ අහන්න කැමති මේ ප්‍රශ්නේ ඔබගේ දුර්වලතාවය හඳුනගෙන තිබෙනවද? ඒ දුර්වලතාවය තුළදී ඔබ උන්වහන්සේ වෙතට ගොස් තිබෙනවද කියලා. Moi, je dirais, par exemple, juste pour témoigner, cette semaine, මේ සතියේ මම ඔබට සාක්ෂියක් විදිහට දරන්න කැමතියි. là ça fait presque 3 semaines, 4 semaines, au travail, c'est vraiment dur. නමුත් සති 3ක 4ක පටන් මගේ වැඩ කරන ස්ථානයේ මට ඉතා පීඩනයකට මම පත්ව සිටිනවා. Il y a beaucoup de travail, beaucoup de charges, ගොඩක් වැඩ තිබෙනවා මට කරන්න මේ සති 3ක 4ක. des deadlines, on me demande de tout rendre en ce moment et c'est dur. ඒගොල්ලෝ මගෙන් ඉල්ලුව හැම දෙයක්ම හරියට ලෑස්ති ආයෙ arrange කරන්න කියලා වෙලා ඒක ඉතාමත් අපහසු කාර්යයක් තිබෙනවා. Et je réalise à quel point c'est facile de dire bah non, aujourd'hui je vais faire comme je peux, je vais faire ce que je peux avec ma force, avec mon intelligence, je vais essayer de m'en sortir.
මම මේ කල්පනා කරලා බලුවොත් ඒකේ සමහරට හරි ලේසි වගේ පේනවා මගේ ශක්තියෙන් මගේ බලයෙන් මම මේ දේ කරනවා නැත්නම් මට මේක බෑ කියලා ඉන්නවා කියලා වෙලා. Et je pense que clairement, il y a des semaines, des jours dans cette semaine où j'étais comme ça. මේ සතියේ සමහර දවස්වලදී මට එහෙම වුණා. Et après, je me suis rappelé, non, il y a vraiment la grâce de Dieu. ඒ නම මම වගේ සිහියට ගත්තා නෑ මට උන්වහන්සේගේ කරුණාව තිබෙනවා. Et c'est dans ma faiblesse, là c'est difficile pour moi, mais le Seigneur est avec moi. මේකේ දුර්වලතාවය තුලදී මට අමාරුයි නමුත් දෙවියන් වහන්සේගේ කරුණාව මට සෑහේ. Et du coup, bah, j'ai pas fait des journées jusqu'à 20h, j'ai travaillé comme j'ai pu, j'ai fait ce que j'ai pu faire. මම රාත්‍රී 8 වෙනකම් වැඩ කරේ නෑ මට පුළුවන් විදිහට මට හැම දෙයක්ම මට පුළුවන් විදිහට මම කළා. Et voilà, je sais Seigneur, tu me rends grâce, Seigneur, tu me fais grâce. මම කිව්වා ස්වාමීනි මට ඔබගේ කරුණාව ලබා දෙන්න. Et de la même manière aujourd'hui, peut-être que bah, là en ce moment tu traverses un problème. ඒ විදිහටම ඔබත් සම කිසි ප්‍රශ්නයක් තුලදී ගමන් කරනවා වෙන්න පුළුවන්. Peut-être comme Paul, tu as une douleur. පෞල්තුමාට තිබිටා වූ ඒ වේදනාව වගේ. Où tu combats avec le péché, avec la santé de péché. ඔබ යම් කිසි පාපයක් සමග පොරබදිනවා වෙන්න පුළුවන්. Que tu n'arrives pas à t'en sortir. ඔබට ඒකෙන් එළියට එන්න විදිහකට නොහැකිව තිබෙන්න පුළුවන්. Et est-ce que vraiment tu crois au mensonge qui dit bah tu n'y arriveras pas? ඔබ නමුත් ඔබ පිළිගන්නවද මේ මුලාව ඔබට ඇසෙන මුලාව ඔබට මේකෙන් ජය ගන්න බෑ කියන මුලාවේ වචන ඔබට ඇහෙනවද? Ou qui dit non t'es malade tu pourras pas t'en sortir. ඔබට ඇහෙනවද ඔබ අසනීපෙන් ඉන්නේ ඔබට මේකෙන් ගැලවීමක් නැහැ කියන වචන? Alors que il y a Dieu qui dit c'est dans ta faiblesse que tu es fort. නමුත් ස්වාමීන් වහන්සේගේ වචනේ කියනවා නුඹගේ දුර්වලතාවයේදී මම නුඹව ශක්තිමත් කරනවා කියලා. Aujourd'hui si je suis là et que je suis en train de vous partager la parole c'est par la grâce de Dieu seulement. මම අද මෙතන ඉඳගෙන උන්වහන්සේගේ වචනේ බෙදාගන්නේ උන්වහන්සේගේ කරුණාව හින්දා. C'est rien d'autre. වෙන කිසි දෙයක් හින්දා C'est pas නෙවෙයි. ma capacité. මගේ ශක්තිය නෙවෙයි. Si je sers pendant si longtemps les jeunes, c'est pas la grâce de Dieu. මම මෙච්චර කාල තරුණයන් සමග වැඩ කළේ උන්වහන්සේගේ කරුණාව නිසායි. C'est pas quelque chose de moi qui vient de moi. ඒක මන් තුල තිබෙන දක්ෂතාවයක් නෙවෙයි. Et de la même manière, on a tous la grâce de Dieu. ඒ වගේම හැම දෙයක්ම උන්වහන්සේගේ කරුණාව හින්දා. Alors quand tu es fatigué, quand tu traverses un moment très difficile dans ta vie, ඔබට මහන්සි වෙලා ඔබ කිසි ප්‍රශ්නයක් තුලදී ඇත්තටම ඔබ අමාරුවේ ගමන් කරන විටදී souviens-toi de la grâce de Dieu. ඔබ අමතක කරන්න එපා ඔබට දෙවියන් වහන්සේගේ කරුණාව සෑහේ කියලා. Et encore un point très important, ඒ වගේම තව වැදගත් කරුණක් on vient de prendre la Sainte Seine, අපි රාත්‍රී භෝජනය ගත්තා. on ne doit jamais oublier la source de la grâce. අපි ඒ තුලදී කවදාවත් අමතක කරන්න ඕනේ කරුණාවේ මූලාශ්‍රය මොකක්ද කියලා. Jésus, යේසුස් වහන්සේ. le sacrifice qu'il a fait. උන්වහන්සේගේ කුරුස පූජාව. On va lire Hébreux 4:16. හේබ්‍රු 4:10 අපි බලනවා. Je vais le lire. Ainsi, puisque nous avons un grand souverain sacrificateur qui a traversé les cieux, Jésus, le Fils de Dieu, demeurons fermes dans la foi que nous professons. එබැවින් අපට දයාව ලැබෙන පිණිසද අපේ ඕනෑකම් වලදී අපට උපකාරයට අනුග්‍රහය සම්බවන පිණිසද නිසක කමින් කරුණාවේ සිංහාසනයට ළඟවමු. Approchons-nous donc avec assurance du trône de la grâce afin d'obtenir miséricorde et trouver grâce pour être secourus dans nos besoins. උන්වහන්සේගේ අනුග්‍රහය ලැබෙන පිණිස නිසක කමින් කරුණාවේ සිංහාසනයට ළඟවෙමු. C'est grâce au sacrifice de Jésus sur la croix que tous les jours vraiment, on a la grâce de Dieu. උන්වහන්සේගේ කුරුස පූජාව නිසා තමයි අපිට දිනපතා උන්වහන්සේගේ කරුණාව ලැබෙන්නේ. Alors encore une fois en ce moment regardons à Christ. අපි නැවත වතාවක් උන්වහන්සේ දෙස පමණක් බලාගෙන සිටිමු. Et cette question qu'on peut se poser à nous-mêmes, est-ce que tu es vraiment dépendant de la grâce de Dieu? අපිට ඊළඟට මතුවෙන ප්‍රශ්නය තමයි ඇත්තටම අපි උන්වහන්සේ තුල යැපෙනවද කියන එක. Est-ce que tu es vraiment dépendant de la grâce de Dieu? ඇත්තටම ඔබ යේසුස් වහන්සේ තුල යැපෙනවද? Pas dépendant seulement quand c'est très difficile. අමාරු තත්ත්වෙදී නැත්තම් අපහසුතාවයේදී පමණක් විතරක් නොවේයි. Mais à tous les moments. හැම අවස්ථාවකදීම. Même dans les petits moments. කුඩා අවස්ථාවක් වෙන්න පුළුවන්. Même dans les choses quand ça se passe bien. හැමදාම හොඳින් වෙනකොට වෙන්න පුළුවන්. Parce que là aussi tu es dépendant de sa grâce. නමුත් අපි උන්වහන්සේ තුල කරුණාව තුල යැපෙනවද? Pas juste reconnaître. Est-ce que là on peut vraiment prendre un temps pour pas juste reconnaître vite fait, oui c'est vrai, il y a sa grâce à chaque moment. අපිට ඉක්මනට අපිට බලන්න පුළුවන් ඇත්තටම උන්වහන්සේගේ කරුණාව අපිට හැම වෙලාවෙම හම්බ වෙනවා තමයි කියලා. Mais réaliser profondément maintenant ඔබගේ අභ්‍යන්තරයෙන් ඇත්තටම ඔබ කල්පනා කරලා බලන විට que vraiment chaque souffle, හැම ගන්න හුස්මක් පාසා chaque pas
que nous හැම avançons, ඔබ තවන පියවරක් පාසා chaque chose, nos familles, nos relations, ඔබගේ පවුලේ ඔබගේ සම්බන්ධතාවය තුල හැම දෙයක්ම notre travail, ඔබගේ රැකියාවේදී on a à manger, la maison, je peux continuer longtemps. අපි කන දේ තුලදී අපි ගන්න ආහාර තුල Tout ça, c'est la faveur de Dieu. ඒ හැම දෙයක්ම උන්වහන්සේගේ ලැබෙන ජීවනය නැත්නම් උන්වහන්සේගේ කරුණාව. Et il n'y a rien qu'on mérite, c'est la faveur de Dieu. ඒ කිසි දෙයක් අපි උන්වහන්සේගේ අනුග්‍රහය ලැබෙන්න සුදුසු දේවල් නෙවෙයි. Alors c'est vrai qu'aujourd'hui, si on dit ça à quelqu'un voilà, qui ne connaît pas Jésus, quelqu'un du monde de notre société, il va dire bah, non, aujourd'hui on dit tu n'as ce que tu mérites. Enfin, faut travailler pour avoir ce que tu mérites. අපි යේසුස්වහන්සේ දන්නේ නැති කෙනෙකුට මේක කිව්වොත් ඔහු කියයි නෑ ඒක වෙන්න බෑ අපි රස්සාව කළොතින් අපි පඩියෙන් තමයි අපි මේ දේවල් ගන්න කියලා. Mais dans sa parole, il dit que non, il n'y a rien, vraiment rien que nous méritons. නමුත් උන්වහන්සේගේ වචනේ කියනවා අපි කිසි දෙයක් ලබන්න සුදුසු පුද්ගලයන් නෙවෙයි කියලා. Mais la grâce de Dieu est නමුත් si bonne, උන්වහන්සේගේ කරුණාව තරම් යහපත්. elle est si incroyable ඒක ඉතාමත් බලවත් නිම කරන්න බැරි විදියට que තිබෙනවා. chaque jour elle se déverse dans nos vies. දවස ගානේ උන්වහන්සේ කරුණාව අපේ ජීවිතේට ලැබෙනවා. Et également, cette grâce de Dieu, elle nous permet d'avoir une vraie liberté dans notre vie. ඒ වගේම උන්වහන්සේ කරුණාව අපිට නිදහස නැත්තම් අපිට අපි නිදහස ලබන්න පුළුවන් තත්ත්වයක් උන්වහන්සේ ඇති කරලා තිබෙනවා. Parce que on n'a pas, justement dans ce monde, on dit si jamais tu as une place, c'est parce que tu as travaillé dur. අපි සාමාන්‍යයෙන් කියන්න පුළුවන් මේ ලෝකයේ තුල අපිට ඒ තත්ත්වයක් ගන්න නම් අපි ඊටම අමාරු ඒ කියන්නේ වැඩ කරන්න ඕනේ ඊට හાર્ඩ් වැඩක් කරන්න ඕනේ කියන Pour vraiment se donner, parfois même écraser les autres. ඒ අනිත් අය පාගල පොඩි කරලා හරි අපේ තැන්න අපි යන්න ඕනේ කියලා. Mais quand on a la grâce de Dieu, නමුත් උන්වහන්සේ කරුණාව ලැබෙනකොට on n'a pas besoin d'être le plus fort, le plus grand, le plus intelligent, le plus performant. නමුත් උන්වහන්සේ කරුණාව අපිට ලැබෙනකොට අපිට ඕනේ ලොකුම කෙනා වෙන්න, ලොකුම වැඩකාරයා වෙන්න, නැත්නම් තව කෙනෙක් පාගල ඉස්සරහටම ගිහලා හොඳ ලොකුම පෝස්ට් එක ගන්න අපිට අවශ්‍ය නැහැ. Parce que c'est lui qui est le plus grand en nous. මක්සද දෙවියන් වහන්සේ තමයි විශාලම කෙනා අප තුල ඉන්න. Et ça, c'est vraiment une liberté incroyable de se dire, bah, moi, Dieu est avec moi, je fonctionne avec Dieu, et puis c'est lui qui va pourvoir, c'est lui qui va donner sa grâce. ඒක අපිට හම්බෙන ඉතාමත් විශිෂ්ට නිදහසක් අපිට කියන්න පුළුවන්කම තියෙනවා මම ස්වාමීන් වහන්සේ තුල තියෙනවා උන්වහන්සේ මා තුල සිටිනවා උන්වහන්සේ තමයි මා තුල ක්‍රියා කරන්න කියලා. Et sa grâce aussi, j'aimerais vous dire qu'elle est... Alors on a parlé de moments difficiles, mais elle est évidente vraiment dans tous les moments. අපි කතා කරලා උන්වහන්සේ කරනවා දුෂ්කර අවස්ථාවේදී ලැබෙන නමුත් ඒ වගේම තමයි ඒක උන්වහන්සේ කරනව අපේ ජීවිතයේ සෑම අවස්ථාවකටම. Quand on est au travail avec nos collègues, අපි අපගේ වැඩ කරන ස්ථානයේ ඉන්න අයත් සමග වැඩ කරනකොට voilà, avec les enfants, c'est une grâce là de voir Enoch qui est en train de jouer avec son camion. අපි දකිනවා මේ පොඩි දරුවා එනොක් ඔහුගේ ඒ මෝටර රථය සමග උසෙල්ලම් කරනවා. C'est une grâce. ඒක කරුණාව. Notre vie, toute notre vie, c'est vraiment une grâce de Dieu. අපගේ ජීවිතයේ ඒ පිටිම සම්පූර්ණයෙන්ම පදනම් වෙලා තිබෙන උන්වහන්සේ කරුණාව මත. Et oublier sa grâce, ඒ උන්වහන්සේගේ කරුණාව අමතක කිරීම c'est quelque chose de très dangereux. ඒක ඉතා භයානකව තිබෙනවා. En particulier, j'ai envie de dire, dans le ministère. විශේෂයෙන්ම උන්වහන්සේගේ සේවය තුළ. On peut se dire, maintenant, par exemple, moi, ça fait longtemps, je suis responsable de jeunes, ou alors je suis dans la louange. මම සභාවේ විශාල කාලයක් සිටිනවා මම තරුණයන්ගේ ඒ ප්‍රධානියාව සිටියා ඒ වගේම මම සභාව තුළ මම සේවය කරනවා. Et je pense qu'il y a eu des moments où peut-être j'ai été tentée de me dire ah, je vais faire avec ma force, je vais faire comme je peux. සමහර අවස්ථාව මට ආවා නෙවෙයි මම මගේ ශක්තිය යම් කිසි දේවල් කරන්න පෙළඹිච්ච. Mais la réalité, et Dieu me rappelle, non, tu peux rien sans moi en fait. නමුත් දෙවියන් වහන්සේ මට මතක් කළා නෑ මම නැතුව ඔබ කිසිවක් නෙවෙයි කියලා. C'est parce que ça fait 10 ans que tu fais la louange, que tu chantes, que aujourd'hui tu n'auras plus besoin de moi. අවුරුදු 10ක් තිස්සේම ඔබ මට නමස්කාර කරයි කියලා අද දවසේ ඔබට මම නැතුව කරන්න බෑ කියලා උන්වහන්සේ මට කියලා සිටියා. Il m'a rappelé que je dois dépendre de lui toujours. උන්වහන්සේ මට මතක් කළා උන්වහන්සේ තුල මම හැම දවසකම යැපෙන්න ඕනේ කියන දේ. Même quand si je maîtrise un instrument, ma guitare, le chant, c'est la grâce de Dieu. මම මගේ මේ ගිටාර එක මම හුදා හොඳින් වාදනය කරන්නේ මගේ ශක්තිය මගේ හැකියාව නෙමෙයි නමුත් උන්වහන්සේගේ කරුණාවෙන්. Et à chaque fois je suis en reconnaissante vers le Seigneur. ඒ වගේම මම උන්වහන්සේට ස්තුතිවන්ත වෙනවා ඒ සඳහා. Et c'est aussi reconnaître qu'on ne peut rien faire tout seul. ඒ වගේම අපි දැනගන්න ඕනේ අපිට හේතු ගන්නන්න ඕනේ අපිට කිසි දෙයක් තනියම කරන්න බෑ. Il ne s'agit pas de nous, mais il s'agit de lui. නමුත් අපේ තුලින් නෙමෙයි මේ හැම දෙයක් පැමිණෙන උන්වහන්සේ තුලින්. Et un autre domaine, j'aimerais parler de ça rapidement, où la grâce de Dieu, elle est vraiment évidente aussi.
ඒ මම තව පැත්තක් කතා කරන්න කැමති උන්වහන්සේගේ කරුණාව ඒක සැබෑකමින් සත්‍යතාවයක් වගේ වෙනවා. C'est le pardon. ඒකේ සත්‍යතාවය තමයි පසුතැවිලි වීම. Ça m'avait dit. සමාව දීම. J'en suis sûre, peut-être chacun d'entre vous, vous avez déjà été blessé dans votre vie. මම හිතනවා මේ ඔබ අතරින් හැම කෙනෙක්ම ජීවිතේ යම්කිසි තැනක යම්කිසි රිදීමක් ඇති වෙන්න ඇති කියලා. Quelqu'un a peut-être fait des choses horribles කවුරු හරි ඔබට යම්කිසි තා භයානක දේවල් කරලා ඇති සමහර ou dit des choses très difficiles à entendre. ඒ දේවල් ඔබට ඇහෙන්න බැරි සමහර වචන කියන ඇති. Tout seul, vous ne pouvez pas pardonner. ඔබට තනියම ඒ දේවල් වලට සමාව දෙන්න බෑ. C'est impossible. Il y a des choses, c'est impossible à pardonner pour quelqu'un. සමහර දේවල් සමහර අය කරලා තිබෙනවා ඇති ඔබට සමාව දෙන්න බැරි. Mais là, par la grâce de Dieu, c'est possible. නමුත් උන්වහන්සේගේ කරුණාව තුළ ඔබට ඒ දේ කරන්න පුළුවන්. Quand toi, tu réalises comment Dieu t'a pardonné, ඔබ තේත්තු ගන්නකොට දෙවියන් වහන්සේ ඔබට සමාව දුන්නා නේද කියලා tu te dis, mais il faut que je pardonne également aux autres. එතකොට ඔබට පුළුවන් මට අනිත් කෙනාට සමාව දෙන්න පුළුවන් කියන තත්ත්වෙට එන්න. La grâce, elle nous a pas seulement sauvés, උන්වහන්සේගේ කරුණාව අපිව ගලව ගන්න පමණක් නොවේ elle nous a transformés. අපිව වෙනස් කරන්න. Elle nous transforme continuellement. උන්වහන්සේ අපිව වෙනස් කරමින් තිබෙනවා හැමදාම වෙනස් කරමින් යනවා. Elle nous transforme dans l'humilité, උන්වහන්සේ අපි වෙනස් කරන යටත්කම තුළ justement dans le pardon, dans l'amour, සමාව තුළ ඒ වගේම ප්‍රේමය dans la gratitude. ඒ වගේම ස්තුතිවන්ත වීම තුළ Et c'est à cette grâce, la puissance qui nous transforme. ඒ කරුණාවේ බලය තමයි අපි වෙනස් කරන්නේ. Et encore une grâce, je pense, dans la vie d'un chrétien. ඒ වගේම අපේ ක්‍රිස්තියානි ජීවිතයේ තිබෙන තවත් දෙයක් නම් Je ne vais pas en parler longtemps, mais vous connaissez très bien. C'est un cadeau incroyable qu'on a dans notre vie. මම වැඩි කතා කරන්න යන්නේ නැහැ. නමුත් ඔබගේ ජීවිතය තුළ අපි දකිනවා උන්වහන්සේ අපිට දුන්න ඉතාමත් විශාල ත්‍යාගයක් නම් C'est le Saint-Esprit. උන්වහන්සේගේ ආත්මය. Vous imaginez la présence de Dieu ඔබට හිතා ගන්න පුළුවන් උන්වහන්සේගේ ඒ උන්වහන්සේ අභිමුඛය chaque jour avec nous. හැමදාම අප සමග තිබෙනවා. Et encore une fois, je vous encourage à ne pas ignorer le Saint-Esprit. මම ඔබව දැනුවත් කරන්න කැමතියි ඒ වගේම දිරි ගන්නන්න කැමතියි සුත්තාත්මයන් වහන්සේව අතපසු කරන්න එපා කියලා. À chaque moment, sachez que le Saint-Esprit est là. හැම මොහොතකම සුත්තාත්මයන් වහන්සේ අප සමග සිටිනවා. Il est avec nous tout le temps. උන්වහන්සේ අප සමග නිරන්තරයෙන් සිටිනවා. Enfin, j'aimerais vous encourager, ඒ වගේම මම ඔබව දිරි ගන්නන්න කැමතියි. peu importe ce que tu vis, ඔබ මොන ආකාරයේ විදියකට ජීවත් වුණත් ce que tu traverses, ඔබ මොන යම් දෙයක් තුළ ඔබ ගමන් කරමින් සිටියත් ce que peut-être tu peux te dire, tes pensées, ඔබගේ හැඟීම් තුළ නැත්නම් ඔබගේ කල්පනාව තුළ ඔබට කියන්න පුළුවන් සමහර විට tu n'es pas tout seul. ඔබ තනිව නැහැ කියන දේ. Tu n'as pas à faire les choses tout seul. ඔබට තනියම දේවල් කරන්න අවශ්‍ය නැහැ කියන Tu n'as දේ. pas à connaître toutes les réponses. ඔබට හැම දෙයක්ම දැනගන්න විදියක් නැහැ කියන දේ. Tu n'as pas à être fort de tes propres forces. ඔබගේ ශක්තියෙන් ඔබට හැම දෙයක්ම කරන්න බෑ කියන දේ. La grâce de Dieu te suffit. උන්වහන්සේගේ කරුණාව ඔබට සෑහේ. La grâce de Dieu te suffit. උන්වහන්සේගේ කරුණාව ඔබට සෑහේ. Elle n'est pas seulement suffisante. ඒක අති තත්වයක තිබෙනව පමණක් නොවේ. Elle est plus que suffisante. ඒක අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් තිබෙනවා. Elle n'est pas plus que suffisante. ඒක ඉතා විශාල වැඩි මදි වෙන තරමට වැඩියෙන් තිබෙනවා. Elle est abondante. ඒක නිමා කරන්න බැරි කරුණාවක්. Elle est abondante vraiment sa grâce. නිමා කරන්න බැරි කරුණාවක්. Elle est tellement abondante, on parlait, c'est que la grâce, c'est comme vous imaginez un océan qui n'a pas de fond. ඒ අපිට ඒක උනාසේ කරනවා හරියට ගැඹුරක් නැති මුහුදක් වගේ. Une mer qui n'a pas de côte, qui n'a pas de rivage. ඒ වැරලක් නැති මුහුදක් අපි බැලුවොත් C'est tellement la profondeur de la grâce de Dieu. ඒක ඒ වගේ ඉතා ගැඹුරට තිබෙන උන්වහන්සේගේ කරුණාව. Et dans Lamentation 3, 22, 23, on n'est pas obligé de lire, mais je vais dire ce qu'il y a dans le verset. Lamentation, Lamentation, tous les ලෙවි කතාවේ තුනේ 22 Et il dit que vraiment les bontés du Seigneur se renouvellent chaque matin. උන්වහන්සේ කරුණාව සෑම උදෑසනකම අලුත් වෙනවා කියලා තිබෙනවා. C'est des nouvelles grâces chaque matin. අලුත් කරුණාවක් සෑම උදෑසනකම. Alors j'ai envie de dire, c'est comme, il y a plein d'exemples, mais comme évidemment il y a la manne. Mais si jamais aujourd'hui tu n'as pas utilisé, mais vécu dans cette grâce que Dieu t'a donnée aujourd'hui, c'est comme si tu l'avais loupé. ඒක මට උදාහරණ ගොඩක් තිබෙනවා. ඒක හරියට අද දවසේ ඔබට දීලා තිබෙන කරුණාව තුළ ඔබ ඒ තුළ ඔබ ජීවත් වෙන්නේ නැහැ වගේ. Si jamais tu as
Tu n'as pas pris le temps aujourd'hui de penser à la grâce de Dieu et de réaliser qu'il y avait sa grâce sur toi et que tu ne l'as pas reçue. On a parlé de ça ce dimanche dernier, de recevoir la grâce de Dieu. Eh bien, tu n'as pas eu la grâce de ce jour-là. ඒක හරියට අපි මේ සති තුනදී කතා කරපු කරුණාව ලබා ගැනීම තුළ ඒ කරුණාව අපිට ලැබිලා තිබුණත් ඔබ ඒක ලබා ගත්තේ නැහැ විදියට ඔබ හිතනවා නම්. Alors, en effet, recevons chaque jour et soyons conscients de sa grâce et qu'elle se renouvelle tous les matins. Le matin, je me lève, moi je sais que dans le matin, je me lève, je suis vraiment hyper joyeuse parce que je me dis, il y a une nouvelle grâce pour moi aujourd'hui. මම හැමදාම උදෑසන මම නැගිටිනකොට මම ඉතා ප්‍රීතියෙන් මම නැගිටිනවා මොකද මම දන්නවා මට දවස් ගානේ හැම උදෑසනම උන්වහන්සේ කරනවා අලුතෙන් ලැබෙනවායි කියලා. Et cette grâce, elle est plus grande que tes échecs. ඒක ඒ කරුණාව මහත්ව තිබෙනවා ඔබගේ පරාජයට වැඩිය. Elle est plus grande que tes doutes que tu peux avoir. ඔබගේ අවිශ්වාසයට වැඩිය ඔබගේ උන්වහන්සේ කරුණාව බලවත් තිබෙනවා. Elle est plus grande que tes peurs. ඔබගේ බය නැත්නම් ඔබ තිබෙන බය යම්කිසි දෙයකට බය වෙනවාද ඊට වැඩිය උන්වහන්සේගේ කරුණාව Elle est මහත්ව plus grande que තිබෙනවා. ta souffrance. ඒ ඔබගේ තිබෙන ඒ වේදනාවට වැඩිය උන්වහන්සේගේ කරුණාව බලවත් තිබෙනවා. Elle est plus grande que tout. ඒ කරුණාව සියල්ලට වඩා ඉහළින් තිබෙනවා. Et c'est cette grâce qui nous soutient chaque jour, ඒ කරුණාව අපිට සෑහේ දවසකට qui nous fortifie, අපිව ශක්තිමත් කරන්න qui nous pousse à persévérer. අපිව යම් දේවල් වලට ලං කරන්න උන්වහන්සේ කරුණාවට ලං කරන්න. Et donc la vie chrétienne, ක්‍රිස්තියානි ජීවිතය තුළ c'est la grâce de Dieu qui travaille en toi උන්වහන්සේ කරුණාව තමයි අපේ තුළ ක්‍රියා කරන්නේ et à travers toi pour les autres. අප තුලින් අන් අයට නිදහස් වෙන පිණිස. Amen. ආමෙන්.